දැන් කාලේ ගොඩක් අය අතරේ ජනප්‍රිය චැලෙන්ජ් එකක් තියෙනවා දවසට වතුර ගැලුමක්. ඒ කියන්නේ ලීටර් 4ක් බොන එක. සාමාන්‍යයෙන් දොස්තරලා අපිට කියන්නේ දවසට වතුර වීදුරු 8ක් බිව්වම ඇති කිල්ලනේ. ඉතින් නිකම් හිතන්න ඔයා එක පාරටම ඒ වගේ දෙගුණයක් බොන්න පටන් ගත්තොත් ඔයාගේ ඇඟට මොකද වෙන්නේ? මේක ඇත්තටම අපේ ඇඟට හොඳද? එහෙම නැත්නම් මේකෙන් අපි නොහිතන ලෙඩක් හැදෙන්න පුළුවන්ද? අද අපි කතා කරන්න යන්නේ මේ විදිහට මාසයක් තිස්සේ දවසට වතුර ලීටර් 4 ගානේ බිව්වොත් ඔයාගේ ජීවිතේ වෙනස් වෙන විදිහ ගැනයි. මුලින්ම කියන්න ඕන පළවෙනි දවසේ ඉඳන් තුන්වෙනි දවස වෙනකන් ඔයාට මේක එපා වෙයි. ඇත්තම කිව්වොත් මේක මාර වදයක් වෙන්න පුරුවන්. මොකද දන්නවද? ඔයාගේ ඇඟට මේ හදිස්සියෙන වතුර තොගේ දරා ගන්න බැරි නිසා ඔයාට පැය භාගෙන් භාගෙට টয়ලට් දුවන්න සිද්ධ වෙනවා. ඔයා රස්සාවක් කරන කෙනෙක් නම් මේක ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඔයා මේක අතහැරින්නේ නැතුව කරගෙන ගියොත් සතියක් විතර යනකොට ඔයාගේ ඇඟ මේකට පුරුදු වෙන්න පටන් ගන්නවා. සතියක් ඉවර වෙනකොට ඔයාට දැනෙන ලොකුම වෙනස තමයි ඔයාගේ කෑම රුචිය. සාමාන්‍යයෙන් අපිට බඩගින්නයි තිබහයි කියන දෙක පටලැවෙනවා. ගොඩක් වෙලාවට අපිට තිබහයනකොට අපි හිතන්නේ බඩගිනියයි කියලා. ඉතින් මේ විදිහට බඩ පිරෙන්න වතුර බොනකොට ඔයාට අර නිතරම කන්න හිතන ගතිය නැති වෙලා යනවා. ඔයා ඩයට් කරන කෙනෙක් නම් සති දෙකක් යද්දී නිකම්ම බර අඩු වෙලා තිනෝ ඔයාට බලා ගන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයාගේ හම. අපි හැමෝම කැමතිනේ පැහැපත් හමක් තියාගන්න. මේ වතුර චැලෙන්ජ් එක කරන ගොඩක් අයට සති දෙකක් යද්දී කුරුල්ල එන එක ගොඩක් අඩු වෙනවා. ඇඟේ තියෙන විස ඔක්කොම වතුරත් එක්ක එළියට යන නිසා ඔයාගේ මූණට පුදුම එළියක් ලැබෙනවා. ක්‍රීම් වර්ග ගන්න ඕන නෑ. ඔයාටම කණ්ණාඩියෙන් බලද්දී ඒ වෙනස තේරෙයි. හැබැයි යාළුවනේ මේකේ භයානක පැත්තකුත් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරන්නම ඕන. ඔයා එක දිගටම මේ විදිහට ඕනවට වඩා වතුර බිව්වොත් ඔයාගේ ලේවල තියෙන සෝඩියම් මට්ටම, ඒ කියන්නේ ලුණු ගතිය දිය වෙලා යන්න පුළුවන්. මේකට දොස්තරලා කියන්නේ හයිපොනෙට්‍රීමියා කියලා. මෙහෙම වුණාම වෙන්නේ ඔයාගේ මොලේ සෛල ඉදිමෙන්න ගන්න එක. එතකොට ඔයාට නිකන් ලොකු මහන්සියක්, ඔළුවේ කැක්කුමක්, වමන යන්න වගේ ගතියක් එන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න වතුර බිව්වට කමක් නෑ. හැබැයි එකපාර ලීටරයක් විතර බොන්න යන්න එපා. දවස පුරාම ටික ටික බොන්න. තව වැදගත් දෙයක් තියෙනවා. ඔයාගේ සංදි වේදනා හැම තියෙනවා නම්, දන හිස් රිදෙනවා නම් මේකෙන් පොඩි සහනයක් ලැබෙන්න පුළුවන්. අපේ සංදි අතර තියෙන කාටිලේජ් හැදිලා තියෙන්නේ ගොඩක්ම වතුරෙන්. ඉතින් ඇඟට හොඳට වතුර ලැබෙනකොට මේව හොඳට ලිහිසි වෙලා ඇඟට මාර සැහැල්ලුවක් දැනෙනවා. උදේට නැගිටිනකොට ඇඟට පණ නෑ වගේ නම් මේ පුරුද්දෙන් පස්සේ ඔයාට උදේට පුදුම ප්‍රබෝධයක් දැනේවි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. වතුර කියන්නේ ජීවිතේ වුණාට ඒකත් ඕනවට වඩා බොන එක හැමෝටම හරියන්නේ නෑ. ඔයා හොඳටම අවුවේ වැඩ කරන කෙනෙක් නම්, ජිම් යන කෙනෙක් නම් ලීටර් 4ක් බිව්වට කමක් නෑ. හැබැයි නිකම්ම පුටුවකට වෙලා ඉන්න කෙනෙක් නම් තිබහ ආවම වතුර බොන එක තමයි හොඳම දේ. ඔයාගේ මුත්‍රාවල පාට බලන්න. ඒක හොඳටම සුදු පාටට හුරුයි නම් ඔයා බොන වතුර ප්‍රමාණය හොඳටම ඇති. මේ වගේ ජීවිතේට වැදගත් වෙන දේවල් දිගටම දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් පරිස්සමෙන් ඉන්න. අපි ආයෙත් දවසක හමු වෙමු. ජය වේවා.